හරි අයිබෝන් කියලා මම පිළිගන්නවා හිඩ්ඩි YouTube channel එකට. මම අද ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය ප්‍රමේයයන් ගැන ටිකටම වීඩියෝ අද ඉඳලා ගෙන්න ගෙනවා. අපිට හුඟක්ම අවුලක් වෙලා තියෙන ජ්‍යාමිතිය හදා ගන්න පුළුවන් ඒ ප්‍රමේයයන් මතකයි. සරලව මේ විදිහට වීඩියෝ එකක් බලලා සුපිරියටම ප්‍රමේයයන් ටික ගොඩ දාගමු. හරි ප්‍රමේය අංක 1 මේක කියන්නේ සරල රේඛාවක් ප්‍රමේයයක්. ඒ කියන්නේ එක සරල රේඛාවකින් තවත් සරල රේඛාවක් හම්බ වෙන බද්ධ කෝණ වල අයික්‍ය බද්ධ කෝණ දෙකේ අයික්‍ය ඍජු කෝණ දෙකයි. ඍජු කෝණ කියන්නේ අර අංශක 90 කෝණ. දන්නවනේ අංශක 90. ඒක අංශක 90 කෝණ දෙකක් 180යි. ඒ කියන්නේ මේ වගේ සරල රේඛාවක් තියෙනවනේ ඒකේ ඔක්කොම අයික්‍ය 180යි. මේකේ AB නේ තියෙන්නේ AB එකතු වල අයික්‍ය 180යි. හරි දෙවෙනි ප්‍රමේය තමයි සරල රේඛා දෙකක එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණය ප්‍රතිමක කෝණයි. ඒ කියන්නේ මෙහෙම x අකුර හැඩයට මැද්ද දෙපැත්තේ දෙක. ඒ කියන්නේ මේ දෙක x සමානයි මෙතන කෝණයටයි මෙතන කෝණයයි සමානයි. හිතන්න මේ කෝණේ අංශක 60යි කියලා මේ කෝණෙත් අංශක 60යි. ප්‍රමේය අංක 3 සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවේ ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ සමානයි. ඒකාන්තර කෝණ සමානයි. මිත්‍ර කෝණ සමානයි. අනුරූප කෝණ කියන්නේ f හැඩේ කෝණ. f හැඩේ. ඒකාන්තර කියන්නේ z හැඩේ. මිත්‍ර කෝණ කියන්නේ c හැඩේ. මෙන්න මේ කෝණ අනුරූපයි. ඒකාන්තර කෝණ මෙහෙමයි. මිත්‍ර කෝණ කියන්නේ c ධන q වල අයික්‍ය අංශක 190යි.